කොහොමද ඔයාලට අන්න යාළුවනේ අදත් තරං ආවා වෙනස්ම විදිහේ කතාවක්. ඉතින් මේ කතාව කියවන්න කියලා ආර්දරෙන් ආරාධනා කරනවා. ඒ වගේම තමයි මගේ channel එක subscribe කරපු නැති යාළුවෝ ටික channel එක subscribe කරලම කතාව කියවන්න එකතු වෙන්න. අම්මා මේ එන්නකෝ. මේකේ මගේ පොත්වල කුරුටු ගාලානේ. ලොකු දුව කෑ ගහන්න එපා බන් රටටම ඇහෙන්න. නංගිට දුන්නම මොකද වෙන්නේ? ඔය කෙල්ලටත් පොතක් දීපන්. අනේ මට බෑ ඊයා මෙයාට කතා කරන්නත් බෑ. මට නම් පුදුම ලැජ්ජාවක් තියෙන තාත්තා මෙයා එක්ක ඉස්කෝලේ යන. කුමුදු දූවල යවි තුරුල්ලෝනේ තාත්තගේ පපුවට. මේ මොකද? බහින්න කුමුදු මට වැඩ තියෙනවා. මම යනවා. සුමුදු නංගි එක දැන්වත් රණ්ඩු කෙනක නතර කරගනින්. රේනුකෝ අද කෑමට මොනවද තියෙන්නේ? වට්ටක්කතලු මැල්ලොන් එක බත්. අනේ අම්මේ ඒ ජරාව කන්න බෑනේ. අඩුම පරිප්පු ටිකක්වත් නැද්ද? අහපන් උඹලගේ අප්පගෙන් කන්න දේවල්. හවස් වෙද්දි කටගොන්නක් බීගෙන ආවම ආපුවාම මම උයන්න බඩු ගන්නේ කොහමද? ලොකු උඹ කටවහන් කාපම් පාඩුවේ. මේ කෙල්ල මේ කන්නේ මගේ අහිංසකි. ඔව් ඉතින් ඒකිටත් ඒක කන්න බැරිකම දැනෙනවා ඇති. ඕකි කියන්නේ මොකද ගොළුයිනේ. එහෙම කියමින් සුමුදු හයියෙන් කුමුදුට hina වෙද්දී හිරමඩ බංකුවේ ඉඳගෙන ඉන්න කුමුදු බත් එකට මූණ ඔබාගෙනම කන්න පටන් ගත්තා. හිත ඇතුලේ කියාගන්න බැරි තරම් වේදනාවක් තැම්පත් වෙලා තිබුණත් කියාගන්න වචන කරගන්න බැරි වුණ එකට නම් කුමුදු හයියෙන් කෑ ගහලා හිතින් අඬන්න උනා. කම්බුල් දිගේ බේරෙන කඳුළු එක අතකින් පිහිදමින් අනිත් අතින් බත් කන්නේ අක්ක දිහා හොරාට බල මේ අඬන්න එපා බං. දවසම මුස්පේන්තුයි. උඹ අඬද්දි අපි වැඩට ගියා මේ දවසට තඹ දොයිතියක්වත් අතේ නැහැ. අනේ මේ සරත් ඔයාට දැන් මේ කෙල්ල මුස්පේන්තුවක් වුණාද? බඩේ ඉන්නකම් කොච්චරනම් ආදරය කරාද ඒකට දැන් අක්කයි නංගී රූපෙන් එක වගේ වුණාට අඩුපාඩුවකට කුමුදුට පිළිහිట్లా තිබ්බේ කතා කරන්න බැරි එක විතරයි. ඒත් චූටි කාලේ නම් සමහර වචන කුමුදු කියවලා තියනවා කියලා යාගේ අම්මා කියන්නේ. දෙන්නම ඉගෙන ගන්නේ 10 පන්තියේ. කුමුදු වගේම සුමුදු කියන්නේ ඉස්කෝලේ ලස්සනම කෙල්ලෝ දෙන්නා. ඉතින් සුමුදුට නම් හැමෝම කැමති වුණත් කුමුදුව නම් ඉස්කෝලේ ළමයි පවා කොන් කරන්න පටන් ගත්තේ එයා ගොළු දරුවෙක් නිසා. හැමෝම කුමුදුව කොන් කරද්දී එයාට ඉඳපු එකම සැනසීම එයාගේ අම්මා රේණුකා විතරයි. කාලය ඉක්මනින් ගත වුණා. 10 වසරට එනකම්ම දෙන්නගේ මල්වර නැකත තිබුණේ නෑ. ඒත් අහම්බෙන් වගේ කුමුදු දවසක් ඉස්කෝලේදී ඒ සිදුවීමට මුහුණ දෙන්න උනා. බලපංකෝ අරකිගේ ඇඳුමේ ඊයා බුලත් කියලා ගෑවිලා. කොළ ටිකක් එහෙම කියලා hina උනේ නක්කලේට වගේ. අනේ උඹලට පිස්සුද? ඕකවත් තේරෙන්නේ නැද? ඔය ජම්බු ගහෙන් වැටිලා. එහෙම කියද්දී මුළු පන්තියම ළමයි hina වෙද්දී අක්කත් එයාලටම එකතු වෙලා hina වෙන එක දකින්න කුමුදුට වලව පලාගෙන යන්න හිතුණා. කියන වචනෙට එයාලත් බනින්න කරන්න කොච්චර උත්සාහ කරත් ගොත ගසමින් ගොළු භාෂාවෙන් බනින විදිය පවා යාළුවෝ ඇක්ෂන් දාලා පෙන්නුවා. ටික වේලාවකින් ගේට්ටුවෙන් එළියට දුවන කුමුදුව අල්ලන්න මුරට ඉන්න දහනායක දුවන්න බැලුවත් කෙල්ලව අල්ලගන්න බැරි වුණා. දුවල ගිහින් එලිපත් උඩ වැටෙන කුමුදු ළඟට රේණුකා දුවගෙන එන්නේ වලං සෝද ඉන්න ගමන්. කෙල්ලේ මොකද උනේ? කුමුදුට සිහිය නැහැ. කලන්තේ දාලා රේණුකා කුස්සියට දූවල ගිහින් අතුර ටිකක් මුහුණට හෙලා ටික වේලාවකින් කුමුදුට සිහිය ආවා. කෙල්ල නැගිටපු ගමන් අම්මව බඳා ගත්තා. අනේ අම්මේ මට ආයේ ඉස්කෝලේ නම් යන්න බෑ අම්මේ. මාව අම්මා ළඟම තියාගන්න අම්මේ. එහෙ ඉන්නේ ගොඩාක් නපුරු අය. කෙමින් කෙල්ල ඇස් වලින් ප්‍රකාශ කරන ගමන් හිත ඇතුලෙන් කිව්වේ අම්මට. අම්මෙක් දරුවෙක් කියන්නේ ඕනිම දෙයක් තේරුම් ගන්න පුළුවන් බැඳීමක් තියෙන දෙන්නෙක්. මොකද පුතේ උනේ? කෙල්ල එහෙම නැගිටලා පෙන්නුවේ රතු පැල්ලම් වැදුලා තියෙන සුදු ගවුම පිටිපස්ස. ඉනේ ඇඳගෙන ඉඳපු චීතරෙත්ත කලවල අරගෙන කුමුදුගේ බඳ වටෙන් යවලා ගැට ගහලා කෙල්ලව ගෙට ගන්නේ අම්මගේ සතුටත් එක්කම. දරුවෙක් මල්වර වෙනවා කියන්නේ දැන් එයා අම්මා කෙනෙක් වෙන්න පුළුවන් කියන එක. ඒ වගේම තමා පරිස්සම් කරන්න ඕනිම කාලේ. කුමුදු නම් හොඳටම බය වෙලා ඒ දෙයට බය වෙන්න එපා මැනික අම්මා බලා ගන්නම්
කියමින් කාමරේ මුල්ලකට වෙන්න පැදුරක් දාලා දෙන කුමුදුට අම්මා කියලා යන්නේ මම කන්න මොනා හරි හදන් එන්න ටිකක් ඔතනටම වෙලා ඉන්න ඇවිදින්න කරන්න යන්න එපා කියලා. ටික වේලාවකින් ගෙදර එන්නේ කුමුදුගේ තාත්තා. වෙරි මට හොඳටම වෙරි කෙලින් යන්න බෑ. මොනවද පෙව්වේ මට පාර පේන්නේ. අනේ අකෝ අදත් බීගෙන ආවද? අර බලනවා කෙල්ල ලොකු වෙලා. මගේ ලොකුවේ කීද? ෂා එහෙනම් හොඳ පාටියක් දාන්න පුළුවන්. තූන දෙකින් තමුසෙලාට රක් වලින් තොර ලෝකයක් තියේද? අනේ කටවහන් ඉදපන් රේණුකා. ඔව් කටවහන් තමා මම මේ ඉන්න හදන්නේ. ඔය සැරේ මගෙන් හොඳ වයින් අහගන්නයි මේ කසිප්පු මුදලාලි. ගමේ මිනිස්සුන්ට ගිනි වතුර පොවලා උන් රජ වෙනවා. අනේ අම්මපා මුන්ට කිසි හෙනයක් නෑනේ. වැල්ලේ මැරිලා කඹුරගෙන එන තුට්ටු දෙකක් මුන්ට පුදන්ට වෙලා. ගෙදර පුංචි උන් බඩගින්නේ. මේකගේ බඩට අර මල ජරාව දාගත්තා නම් ඇති. තමුසෙට ඔය ජරාව බොන එක නතර කරන්න බැරිද? මිනිහෝ බලනවාකෝ කෙල්ලෝ දෙන්නෙක් නේද ඉන්නේ. උන්ට තව ඉස්සරහට කරන්න කොච්චරනම් වැඩ තියේද? අනේ බං ඔය කරච්චලේ නතර කරගන්නේ නැත්තම් මගේ අතේ ඇඟිලි පාර උඹේ කනේ හිටි. ඔව් ඉතින් ඔච්චරනේ දන්නේ. හැමදාම බීලා ඇවිත් ඇඟේ පැත්තේ හිරියරින්නේ මගෙන්නේ. මගේ අහිංසකයට ඔහොම උනේ තමුසේ නිසා. මම මොනව කරන්නද? ඔය ඒකේ කරුමේ. අනේ යකෝ කටසෝදලා කතා කරන විදිය මතක නැද්ද? මාස 7ේදී මගේ බඩට අර පිත්තල පහනක් තද කරලා ඒක බේරුවේ අර කමලක්කට පින් සිද්ධ වෙන්න. ඊට පස්සේ ඒකරම් පොළවේ ගැහුවේ. එදා ඉඳලා වෙන්නේ නැති මගේ කෙල්ල මේ කම්පණයෙන් ඉන්නේ. අනේ කටවහපන් පරට්ටි. ඔන්න පටන් ගත්තා. නතර කරන්න වටේ පිටේ මිනිස්සු ඉන්නවා. කුමුදු කෙල්ල කාමරේ. කාමරේ හෙටම යනව නෙමෙයි. අපෝ ඕකිද? වෙලාවට අතේ තිබ්බ ගාන බැඳ දැලක් ගන්න ඔරුවට. ඇයි ඔයි මේ දරුවා අපේ නෙමෙද? දන්නේ කවුද? මම ඉතින් හැමදාම රස්සාවේ ගියානේ. අනේ අම්මපා කියමින් කම්බුලට අත තියාගෙන රේණුකා කිසිවක් නොකියම ගෙට යන්නේ තවත් කියෙව්වොත් කුණුකට ඇවිස්සෙන නිසා. මේ කෙල්ලට නැකතක් බලන්න යන්න ඕනේ නාවන්න. මට තියෙනවා නම් රුපියල් 1000ක් දෙනවකෝ. කොහේ තියෙන සල්ලිද බං? උඹට පිස්සුද? අම්මා රේණුකාට ඇහෙන්නේ නිකම් කුමුදු කතා කරන්න වගේ. ගොළු දරුවෙක් වුණත් අම්මට ආදරේ වැඩි නිසාමද කොහෙද දරුවව දැනෙන්න පටන් අරන්. සෝදා ඉඳපු රෙදි ටිකත් පැත්තකට දාලා චීත රෙද්දෙන්ම අත් දෙක පිහාගෙන ගෙට යන්නේ කුමුදුව බලන්න. අනේ දෙවියනේ මගේ අහිංසකේ. කුමුදුගේ තාත්තා දුවගෙන ආවේ රේණුකාගේ සද්දෙට ගෙට. ඉතින් යාළුවනේ මේ විදිහට මේ කතාව අවසන් වෙනවා. ඉස්සරහට මගේ මේ එන එපිසෝඩ් ටික බලන්න මගේ channel එක subscribe කරලම තියාගන්න. ඒ වගේම තමයි bell icon එක click කරලා all button එක දාලා තියාගන්න. මොකද කතාවෙන් කතාව එපිසෝඩ් එකකින් එපිසෝඩ් එක දානකොට ඔයාලට හොයා ගන්න ලේසි. ඉක්මනට ඇවිත් මගේ channel එක පැත්තට ඇවිල්ලා බලන්න පුළුවන්. ඉතින් ටිකක් සමා වෙන්න. මොකද මේ දවස් ටිකේ වහිනවා. ඉතින් මේ වහින සද්දෙත් එක්ක චුට්ටක් එළියට ඇවිල්ලා තමයි මේ voice කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. ගෙදරත් සද්ද ඇඩි චූටි බබාලා ටිකක් ඇවිත් ඉන්නවා. ඉතින් මගේ යාළුවනේ මුලින් මේකට සමාවිල්ලනවා සද්ද පොඩ්ඩක් වැඩි වගේ නා. ඉතින් හැමදාමත් ආදරේ අනිවාර්යෙන් මේ කතාව කියවලා like එකක් කමෙන්ට් එකක් දාන්න. අපි බලමු මේ කුමුදුට මොකද වෙලා තියෙන්නේ කියලා.